ආශුභ වේවා සුබම සුබ දවසක් වෙනට කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය ශ්‍රී ලංකා වාසී මෙන්ම ලෝකවාසී ප්‍රිය අසන්නණියනි. ඉතින් අද දවසේදී කතා කරන බලාපොරොත්තු වෙන දෙසැම්බර් මාසය කොහොමද ඔබට කියන කාරණය පිළිබඳව ධනුරසින් ඉපදුණු ආදරණීය ධනු ලග්නෙහි මිනි හිමිකාරියනි. සියලට ප්‍රථමයෙන් මතක් කරන්නට ඕන පහුගිය දවස්වල වැඩසටහන් ඔබ වෙනුවෙන් යාවත් කාලීන කරන්නට උන්නේ නැහැ. රට තුළ පැවති ආපදා තත්ත්වයේ ගං වතුර තත්ත්වයේ හේතුවෙන් තරමක පීඩාවට පත්වන්නට සිදු වුණා පුද්ගලිකව මටත්. කොහොම නමුත් ඔබට මේ අපහසුතාවයේ තුලින් යම්කිසි කෙනෙක් ගං වතුර ආපදාවේ තුලින් අසනීප තත්ත්වයට රෝග පීඩාවකට හදිසි අනතුරකට කරදරයකට පාත්‍ර වෙලා ඉන්නවා නම් ඔබට බොහොම ඉක්මනින් නිදුක් නිරෝගී තිරජීවනයේ ලැබේවා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කෙනෙක්ට Tamanගේ ආදරණීයයන් අහිමි වෙලා ඇති. සමහර විටක කිසිම ගෞරවයක් නොලැබෙම පොළොවට මිහිදන් වෙලා ඇති. එවන් අයට උපදින ආත්ම භාවයක් පාසා මෙවන් අකල් විපත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම නිර්වාණ සම්පත්තිය ලැබෙනට කියලා හදවතින්ම ආශිංසනය කරනවා. ඒ අපි කළ යුතුයි. ඒ වගේම මගේ ආදරණීය මව්බිමට ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේගේ පිහිට ආරක්ෂාවත් දලදා සමිඳුන්ගේ ආශිර්වාදයත් නිරතුරු ලැබේවා. ඔබේ ජීවිතවලත් ඇති වුණා වූ සියලු ගැටලු निराකරණය වී බොහෝ ඉක්මනින් ඔබ සිටියාට වඩා යහපත් වූ තත්වයක් උදා කර ගන්නට පෙර සසර වාසනාව මෙන්ම ඔබ කරන පින් කුසල් ඒ වගේම මා කරන පින් කුසල්ද අනුමෝදන් වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ජීවිතයේ සුඛිත මුදිත වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ අහිමි වූවන්ගේ බලාපොරොත්තු මතකයන් ඔබේ ජීවිතය තුළ ඇති ඒ මතකයන් ආලෝකමත් කරගන්න ගමන් අපි ඉදිරි ගමනට අඩිතාලන සකස් කරගනිමින් ඉදිරියට යමු කියන කාරණේ මතක් කරන ගමන් අපි බලමු කොහොමද ධනුරසින් ඉපදුණු ඔබට දෙසැම්බර් මාසයේ. ඉතින් සියලට ප්‍රථමයෙන් බලන්නට ඕන ග්‍රහ ගෝචර ගමන කොහොමද ඔබට යෙදෙන්නේ කියලා. ඉතින් ආදරණීය ධනු ලග්න හිමිකාරියනි 2025 දෙසැම්බර් මාසයේ ග්‍රහ ගමන යෙදෙන්නේ ආරම්භය තුලදී ලග්නයේ දෙවන භාවයේ ග්‍රහයන් තැන්පත් වෙන්නේ නැහැ. තුන්වෙනි රාහු, හතරවැන්නේ සෙනසුරු සමගින් සඳු, පස්වැන්න, හයවැන්න, හත්වැන්න වූ භාවයන් වල ග්‍රහයන් තැන්පත් වෙන්නේ නැහැ. අටවැන්නේ ගුරු, නවවැන්නේ කේතු, දසවැන්නේ ග්‍රහයන් තැන්පත් නොවන අතර 11වැන්නේ බුධ, 12වැන්නේ කුජ, රවි සමගින් සිකුරු දෙව්දුව. ඉතින් විශේෂම ගත්තයින් පස්සේ ආදරණීය ඔබට හර්ෂා යෝගයත් ඒ වගේම මහිපාල යෝගයත් ජය සිඳු යෝගයත් උදා කරවමින් තමයි දෙසැම්බර් මාසයේ ආරම්භ වෙන්නේ. ඉතින් මේක පොදු පලාපලයක්, මේක පුද්ගලික පලාපලයක් බවට ඔබ පරිවර්තනය කරගන්නට එපා කිසිසේත්ම කියන කාරණේ වාට මම මතක් කරන්නට ඕන. ඉතින් වෙනදට වඩා අනුන්ට ගැති නොවන නිදහස් සිතුවිලි යුක්තව උතුම් ගුණ ධර්මයන්ගෙන් යුතුව දානමාන පින්කම් ආදී දේවල් වල ප්‍රසන්න භාවයෙන් යුතුව කටයුතු කරන්නා වූ ඔබ මානසික ගුණ ධර්ම වඩන්නා වූ මෛත්‍රී සහගත පුද්ගලයෙක් බවට පරිවර්තනය කර ගැනීමට ඔබට වාසනාවන්ත කාලයක් කියන කාරණේ මතක් කරනවා. කොහොම නමුත් යම්කිසි විශේෂ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍ර ප්‍රගුණ කරන්නට හැකියාව ලැබෙන්නා වූ ඔබ වෙනදට වඩා බොහොම සකසුරුහම් භාවයෙන් කටයුතු කරන අතරම කෙසේ හෝ ජීවිතයේ යහපත් භාවයේ උදා කර ගන්නට ඔබ සමතෙක් වෙන රටාව පෙනෙන්නට පවතිනවා. ඉතින් මූලික වශයෙන් ගත්තයින් පස්සේ Tamanගේ වටපිටාවේ Tamanට එකතු වෙන පුද්ගලයන්ට හැකි පමණින් උදව් උපකාර කරන රටාව දක්නට ලැබෙන ඔබ තරමක් බර වැඩ කටයුතු ආදී දේවල් වලටත් සහ සම්බන්ධ වෙන්නේ. ඒ වගිනුත් යහපත උදා කර ගන්නට පුළුවන් හැකියාව පවතිනවා. ජීවිතයේ කොතෙකුත් අගහිඟකම් ඔබට මතුව තිබුණත් සාමාන්‍යයෙන් ධනුරසින් ඉපදුණු කෙනෙකුට ලේසියෙන් අගහිඟකමක් ඇති වෙන්නේ නැහැ. උපති කේන්දරේ ග්‍රහයන්ගේ දුබලතාවයක් මත හැරුණකොට. ඉතින් ඒ අගහිඟකම් හදිසිය ඇති වුණත් ඒවා ක්‍රමවත් විධිමත් විදිහට යහපත් කරගන්නට පුළුවන් හැකියාව ලැබෙන අතර ලෞකික ජීවිතයේ යහපත් සැනසුම ලැබුණත් ඔබ ලෞකික ජීවිතයට ලෝකෝත්තර දියුණුව ලබා ගන්න කැමති කෙනෙක් නම් ඒ වගින් වඩා හොඳ යහපතක් සලස්වා ගන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. හැකි පමණින් Taman සතු දේ අනිත් අයට දෙන්නට වග බලා ගන්නා ඔබ විශේෂයෙන්ම කලාව, සංගීතය කියන දේවල් වල ප්‍රශංසනීය භාවයක් ඔබට හිමි නම් ඒ වගේ යහපතක් ලබා ගන්නට අලුතෙන් ඇඳුම් පැළඳුම් කීපයක් ලබන්නට වාසනාවන්ත වෙන ස්වභාවය පවතින අතර කාන්තා පාර්ශවයන්ගෙන් උදව් උපකාර ආදී දේත් ලබන්නට ඔබ වාසනාවන්ත වෙන බවක් නම් පෙනෙන්නට පවතිනවා. කොහොම නමුත් ජීවිතයේ Tamanගේ මව්දෙමව්පියන්ගෙන් ආදරය සෙනෙහස ලබන්නට පවතින වාතාවරණය යහපත් වන අතරම Tamanගේ අයගෙන් තරමක් දුරස්ව වැඩ කටයුතු කරන්නට වෙන ස්වභාවයක්, කාලයක් දුරස් වන්නට වන ස්වභාවයක් දක්නට ලැබෙනවා විශේෂයෙන්ම ආදරණීය ධනු ලග්න හිමියන්ට හිමිකාරියන්ට. දියුණුව සම්බන්ධව කතා කරනකොට ඔයා මොනවා හරි ශේෂ්ත්‍රයක් විෂයක් යටතේ හොඳට ඉගෙනගත්ත උගත් දැනුමැති බුද්ධිමත් පුද්ගලයෙක් වෙනවා නම් විශේෂයෙන්ම ඔයාට මේ කාල සීමාව තුළදී දැනුමෙන් උපය සපයා ගැනීමේ හැකියාව ලැබෙනවා.
තමන්ගේ හිස යොදවා හිස වෙහෙසා කරන වැඩ කටයුතු වල බොහොම සාධාරණ විදිහේ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට පේන්නට තියෙනවා. ඉතින් කොහොම නමුත් ක්‍රමයෙන් දියුණුව ලැබුණට ලෞකික ජීවිතයේ රඳා පැවැත්මට වඩා ලෝකෝත්තර ජීවිතයේ රඳා පැවැත්මට ටිකක් වැඩිපුර ප්‍රිය වෙන කාලයක් විදිහටයි පේන්නට තියෙන්නේ. කොහොම නමුත් පොල් ඒ වගේම පළතුරු වර්ග ඒ වගේම වියලි ආහාර පාන ශීර්ෂ සම්බන්ධ රැකියා කටයුතු හෝ ව්‍යාපාර කරන කෙනෙක් නම් වෘත්තිමය කෙනෙක් නම් ඔබට ඒ වගේන් සැලකිය යුතු යහපතක් ලබන්නට පුළුවන් හැකියාව තියෙන වගේම තමයි ආදරණීය බස් රථ හිමියනි ලොරි රථ හිමියනි හිමිකාරියනි ඉතින් තරමක පමණ තමන්ගේ දෛනික වැඩ කටයුතු වලට බාධාවල් වගේම යම් යම් අනවශ්‍ය නඩත්තු වියහියදම් ආදී සාධනය වන රටාව දක්නට ලැබෙනවා. අලුත් කරගන්නට සිදුවේවි ඔබේ යාන වාහන. ඉතින් මිල මුදලක් ඉදෙවුණත් ඒ වගේත් ඔබට දියුණුව ලබන්නට පුළුවන් හැකියාව පවතින අතර ප්‍රවාහන රථ මිලදී ගැනීම තම ව්‍යාපාර පුළුල් කිරීම වැනි කටයුතු යහපත් වන බවයි දක්නට ලැබෙන්නේ. කොහොම නමුත් හදිසි දුරගමන් විනෝද ගමන් ආදී දේවල් සංවිධානය කරන ආයතන හිමි කෙනෙක් නම් ඔබ සාමාන්‍යයෙන් තරමක් පමණ ලාභ අවමන රටාව දක්නට ලැබෙන කාලවකවානුවක් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබ විදේශ සංචාර ආදී සංවිධානය කරන ආයතනයක් නම් ඒ සංචාරක කටයුතු කරන කෙනෙක් නම් වෘත්තිමය වශයෙන් වාගේ ආයතනික දියුණුවට තරමක් බාධාවල් ඇති වෙන ස්වභාවය තමයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි ඔයා ඩේ කෙයා එකක් පවත්වගෙන යනවා නම් පුංචි දරුවෝ බලා ගන්න කරගන්න එවැනි ස්ථානවල වෙනදට වඩා බොහොම සැලකිලිමත්ව කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි දේශීය ඔසුසැලක් පූජා භාණ්ඩ අලවිසැල් ආශ්‍රිත දියුණුව සලස්වා ගැනීමේ හැකියාව ලැබෙන අතර ගේදොර අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් වියපැහැදමක් දරන්නට සිදුවන ගෘහාලංකරණය සිද්ධ කරගන්නා වූ රථවාහන අලුත් වැඩියා කටයුතු ආදීද සාධනය වන සුදු යකඩ වැඩවලවල් ඒ වගේම පෑස්සුම් ශිල්පීන් ව්‍යාපාර ආදී දේවල් වල යහපත සැලසෙන කාලවකවානුවක් ආදායම් වැඩි වෙන ස්වභාවයක් දකින්නට පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් රැකියාව සහ ගැටලු සම්බන්ධ කතා කරනකොට පෑස්සුම් ශිල්පීන්ට ශිල්පිනියන්ට ඒ වගේම ෆයිබර් වැඩ කටයුතු කරන්නන්ට ටින්කර් වැඩ කටයුතු කරන්නට යාන වාහන පින්තාරු කරුවන්ට වැඩ රාජකාරී ආදී දේවල් වැඩි වෙන නිදහස තරමක් අවම වෙන කාලවකවානුවක් විදිහට පෙනෙන්න පවතිනවා. කොහොම නමුත් Tamanගේ ආයතනවල රැකියාව සඳහා සේවක සේවිකාවන් බඳවා ගන්නට හෝ වෙනස් කරන්නට සිදුවෙන කාලවකවානුවක් විදිහට දක්නට ලැබෙන අතරම රියදුරු වෘත්තිකයන්ට තරමක් ස්ථානීය වෙනස්කම් සාධනය වන වටපිටාවක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම නිවාස සහ ආයතන මුරකරුවන් ඒ වගේම ගොඩනැගිලි ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සම්බන්ධ රැකියාවල් වල ඉන්න අයට වැඩ රාජකාරී තරමක් වැඩි වෙනවා. ඒ වගේම තමයි නිදහස අඩු වෙන ස්වභාවය දක්නට ලැබෙන අතර පඩිනඩි සම්බන්ධ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන ස්වභාවය තමයි පවතින්නේ. වෘත්තිමය වශයෙන් ඔබ යම් කිසි වෘත්තිමය කටයුත්තක් කරන කෙනෙක් නම් අපි කියමුකෝ ඔයා සාමාන්‍ය වෘත්තියක් විදිහට අත්උදව් කරුවෙක් විදිහට වැඩ කටයුතු කරනවා යම් යම් ආයතනවල. ඉතින් අන්න ඒ වගේ වැඩ කටයුතු වලත් සරමක වැඩිවීමක් දක්නට ලැබෙන කාලයක් විදිහට පේන්න පවතිනවා. කොහොම නමුත් පුද්ගලික ආයතනවල උසස් නිලතල එහෙම නැත්නම් පරිපාලන කටයුතු කළමනාකාර කටයුතු ආදී දේවල් කටයුතු කරන කෙනෙක් නම් ඔබට ඒ ආශ්‍රිත යහපත දියුණුව සලස්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. කොහොම නමුත් මේ කාල සීමාව තුළදී රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම පාසල් ආශ්‍රිත අපි කියන්නේ PT මාස්ටර්ස්ලා එහෙම නැත්නම් කියනවා ක්‍රීඩා ගුරුවරු ගුරුවරියන්ට ඒ වගේම තමයි ඔයා කැඩෙට් උගන්නන ගුරුවරියක් නම් තරමක් ඔයාගේ වෘත්තීය ජීවිතය තුළ යම් යම් අපහසුතාවන් වලට පත්වෙන ස්වභාවය තමයි දක්නට ලැබෙන්නේ. කොහොම නමුත් විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වලට ගමන් පහසුකම් ප්‍රවාහන පහසුකම් සපයන කෙනෙක් රාජ්‍ය ආයතනයක රියදුරෙක් නම් ඔබ වෙනදට වඩා ඔබේ වගකීම් සමුදාය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලවකවානුවක් කියන කාරණය මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි ඔබ රාජ්‍ය රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා රැකියාව උසස් වීමක් වෙනුවෙන් හෝ විභාගයකට පෙනී සිටියා නම් ඒ සම්බන්ධ යහපතක් උදා කර ගැනීමේ හැකියාව ලැබෙන අතරම ඔයාගේ පත්වීම හම්බුනේ දුරු ප්‍රදේශයකට වැඩිපුර කාලයකුත් වැඩ කරලා තියෙනවා. ඉතින් වෙනත් තැනකට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ස්ථානවල යහපත උදා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔයා රජයේ ජොබ් එකෙන් අයින් වෙලා ගිහිල්ලා ටියුෂන් එකක් පටන් ගන්න පොඩි බිස්නස් එකක් ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ වගේ යහපත සැලසෙන ස්වභාවය දක්නට ලැබෙන අතර හවුල් ව්‍යාපාර ආශ්‍රිතව තරමක බාධාවල් ඇති වෙන ස්වභාවයක් වෙනට පවතින ආදරණීය ධනු ලග්න හිමියනි හිමිකාරියනි. ආදරයේ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් කතා කරනකොට වෙනදට වඩා ප්‍රේමණීය භාවය ජීවිතයේ ඔබට තිබුණත් ඔයා කැමැත්තෙන් හිටපු කෙනාගෙන් ආදරය විමසන්න අහන්න බලාපොරොත්තුෙන් හිටියත් ඔයාට වඩා කලින් කෙනෙක් කලින් ගිහිල්ලා ඇයගෙන් ප්‍රේමය සම්බන්ධ කරුණු විමසන්න ඒ වගේ සිදුවීම් සිද්ධ වෙනවා. ඉතින් ප්‍රමාද කර කර ඉන්න එපා. ඔබ ඇයට කැමති නම් විමසන්න පිළිතුරු සම්බන්ධයෙන් වග කියනු නොලැබේ. ඒ හින්දා මම කියන ප්‍රමාදය පසුතැවිල්ලට දැඩි හේතුවක් වෙන්න පුළුවන්කමකුත් තියෙනවා.
ආදරය ප්‍රේම සමතතා ඇති කර ගැනීම සම්බන්ධව. කොහොම නමුත් යුග ජීවිතය තුළ නම් බොහොම ආදරණීය කාලයක් ගත කරන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. නමුත් Tamanගේ ආදරණීය බිරිඳ ස්වාමි පුරුෂයා සමග ටිකක් වැඩිපුර කාලය ගත කරන්නට නම් ඉඩ ප්‍රස්තාව අඩු වෙනවා. මොකද සමහරට ගෙදර දොර වැඩ කටයුතු, එයාගේ අධික කාර්යබහුලත්වයේ, රැකියාමය කටයුතු, දරුවන්ගේ වගකීම් සමුදායන් හේතුවෙන්. කොහොම නමුත් යුග ජීවිතය තුළ සතුට මෝරා යන සිතුවිල්ලක් හේතුවෙන් ඔබ ආදරණීය දුවෙක් පුතෙක් දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් යහපත් වූ දූ දරුවන් පිළිසිඳ ගන්නට වාසනාවන්ත වටපිටාවක් උදා වෙන බවක් දක්නට ලැබෙනවා. කොහොම නමුත් දෙදෙනාට වශ්‍ය වෙන ස්වභාවය දක්නට ලැබුණත් වැඩිපුර තරමක් පමණ ඉක්මන් කේන්ති ඇති වෙන්නට පුළුවන්කම තියෙන. සාමාන්‍යයෙන් කේන්ති යන්නේ නැහැ ධනුරසින් ඉපදුණු අයට. ඉවසීමේ සීමාව ඉක්මව යෑම වෙන බැවින් තවත් අපි ඉවසන්නට වග බලාගත යුතු වෙනවා. කොහොම නමුත් Taman අකමැතිම කෙනෙක්, ඥාතියෙක්, හිතවතෙක් Tamanගේ නිවසට ඇවිත් යන එන එයා හින්දා ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව වැඩ කටයුතු කරන්න කියන කාරණේ ඔබට මා මතක් කරන්නේ. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් කතා කරන විශේෂයෙන්ම විද්‍යා ශාස්ත්‍රය, එහෙම නැත්නම් වෛද්‍ය ශාස්ත්‍ර, ආයුර්වේද වෛද්‍ය කටයුතු කරන දේවල්, තාක්ෂණික ශාස්ත්‍රයන්, ඒ වගේම තමයි සාගර විද්‍යාල ආශ්‍රිත කටයුතු කරන අය, ඒ වගේම කෘෂි කාර්මික ශාස්ත්‍රයන් සම්බන්ධව, ගණිත ශාස්ත්‍රයන් සම්බන්ධ උසස් අධ්‍යාපන කටයුතු කරන ආදරණීය වැඩිහිටි දුව දරුවනි, Tamanගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ වෙනදට වඩා හොඳ අවධානයක් දෙන්න, අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න, වෙහෙස මහන්සි වෙන්න, ජයග්‍රහණය ලබන්නට පුළුවන් හැකියාව පවතින. කොහොම නමුත් රැකියාව උසස් වීමක් වෙනුවෙන් යම්කිසි විභාගයකට සූදානම් වෙලා විභාගයක් ලියපු කෙනෙක් නම් යහපත් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් හැකියාව පවතිනවා. සූදානම් වෙනවන ලබන වර්ෂයේ විභාගයක් වෙනුවෙන් දෙසැම්බර් මාසයේ නම් ඔබට මේ කටයුතු වලට මූලික අඩිතාරම දාන්න තියෙන වගේ යහපත් උදා කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සරසවි අධ්‍යාපන කටයුතු කරන ඔබගේ අධ්‍යාපන කටයුතු වල තරමක ප්‍රමාදයන්, මන්දගාමීත්වයන්, අතපසුවීම් දක්නට ලැබෙනවා. ඉතින් මග හැර ගන්න නැතුව Tamanගේ අධ්‍යාපන කටයුතු විධිමත් විදිහට කර ගන්නට වග බලාගත යුතුයි කියන කාරණේ ඔබට මම මතක් කරන්නම්. ඒ වගේම තමයි විදේශගත වීම සම්බන්ධ යම්කිසි වෘත්තිමය අධ්‍යාපන කටයුත්තක් හදාරන කෙනෙක් නම් භාෂාමය ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් ඔබට ඉන්නේ යහපත උදා කර ගන්නට නම් තරමක් මහන්සි වෙන්නට සිදු වෙවි. කොහොම නමුත් මේ වන විට විදේශ රටකට ගිහින් විදේශ අධ්‍යාපන හදාරන කෙනෙක් නම් ඇති වෙන ගැටලුකාරී තත්ත්වයන් යටපත් කර ගැනීමේ හැකියාව ලැබෙන අතරම විදේශගත ඔබ සම්බන්ධ කතා කරනකොට ඔබ රාජ්‍ය ආයතනයක රැකියා කටයුතු කරනවා, විදේශ රටක විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධව, ඒ වගේම ගුරු වෘත්තිය සම්බන්ධ රැකියා කටයුතු වල තරමක කැපිලි කෙටිලි වැඩි වෙන කාලයක් විදිහට පෙනෙන්නට පවතිනවා. කොහොම නමුත් කලට වෙලාවට Tamanගේ රැකියා කටයුතු වල පඩිනඩි ලැබුණත් යම්කිසි තෘප්තිමත් භාවයේ අවමීමක් ඇති වෙන අතරම ඔයා ඉන්න ප්‍රදේශයෙන් පිට ප්‍රදේශයකට යනට කරුණු සාධනය කරගන්න බලාපොරොත්තු වෙන ඒ වගේ යහපත උදා වෙන අතරම නිවාසයේ මාරු වීමක්, එහෙම නැත්නම් ස්ථාන මාරු කිරීමක්, ගේ දොර මාරු කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවට තරමක ප්‍රමාදයක් නැති වේවි. බාධාවල් කීපයක් ඇති වුණත් ඔබට යහපත් කර ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම විදේශ රටක ඔබ ගෘහ සේවයේ නිරත වන්නේක්, විශේෂයෙන්ම රෝගීන් බලා ගන්නෙක් ගන්නියක් නම්, ඒ වගේම ඔබ ගෘහ සේවයේ නිරත වන්නෙක් වන්නියක් නම් වෙනදට වඩා ඔබේ වගකීම් සමුදාය පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුම කාලයක් කියන කාරණේ ඔබට මතක් කළ යුතු වෙනවා. වගේ විදේශ රටක පෙදරේරු වෘත්තියේ, පැසුම් වෘත්තියේ නියැලෙන ඔබ වෙනදාට වඩා ඔබේ පරිශ්‍රම පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. විදේශ රටක විශේෂයෙන්ම දැන් කොරියාව වගේ රටකට ගිහිල්ලා ඉන්න ඔබ දීවර ශාස්ත්‍රයේ නම් රැකියා කටයුතු කරන්නේ වෙනදට වඩා තමන්ගේ ශරීර සුවතාවය පිළිබඳ සහ ආහාර පාන රටාව පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය තත්ත්වය ගැන බලනකොට අර්ශස් රෝග තත්ත්වයන් වල, එහෙම නැත්නම් අපි කියන්නේ මූලක් ගින්න කියලා මේ රෝග තත්ත්වයන් තියෙන කෙනෙක් නම් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙන අතර හදිසියේ ඖෂධ වර්ග විසවීම, ලේ විසවීම, එහෙම නැත්නම් ලේ සම්බන්ධ රෝග පීඩා ඇතිවීම, ලේ උෂ්ණ වීම වැනි අපහසුතාවල් ඇතිවන අතරම උගුර ආශ්‍රිත අපහසුතා, හුස්ම ගැනීමේ අපහසුතා සාධනය වන බවක් දක්නට ලැබෙන කාල සීමාවක් වෙනවා. ગેස්ට්‍රයිටිස් රෝග තත්ත්වයේ තිබේ නම් ක්‍රමානුකූලව තමන්ගේ ආහාර පාන රටාව වෙනදාට වඩා විධිමත් කරගන්නා මෙන් බොහොම ආදරණීයව මතක් කරන අතරම පුංචි දුවේ පුතෙක් ඉන්නවා නම් හදිසි උණ රෝග, බෝවන රෝග තත්ත්වයන්, පීනස්සෙන් වැනි රෝග පීඩාවන්ගෙන් පරිස්සම් කළ යුතු වන අතරම පුංචි කෘමි සතුන්ගෙන්, දැන් ගොඩක් කරලා කිනිතුල්ලන්ගෙන්, මැස්සන්ගෙන්, අපි මී මැස්සෝ එහෙම කියමු, මෙන්න මේ වගේ සතුන්ගෙන් හදිසි අනතුරු අපද තත්ත්වයන් ඇති වෙන බවක් පෙනෙන්නට පවතිනවා. දරුවන්ගේ පරිස්සමත්, ඔබේ පරිස්සමත් පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ වගේම තමයි රහස් ප්‍රදේශයන් සහ අපි කියන ගොඩක් වෙලාවට මේ සෙන්සිටිව් ඒරියා, එහෙම නැත්නම් බොහෝ සංවේදී ස්ථානවල කුෂ්ඨ රෝග තත්ත්වයන් තුවාල ඇතිවීමේ වටපිටාවක් පවතින හේතුවෙන්. ඉතින් එමනම් ආදරණීය ඔබට විශේෂයෙන්ම ගින්දර සහ සීතකරණ ආශ්‍රිත කටයුතු, ගෑස් ලිප් ආශ්‍රිත කටයුතු කරනකොට කුස්සියේ ගෘහණිය ඔබ පරිස්සමින් කටයුතු කරන්න බලා ගන්න. විදුලි සැර වැදීම වැනි කරුණු කාරණා පවතින පුංචි දරුවෝ ඒ වගේන් ඈත් කරලා තියාගන්න වග බලා ගන්න. ඒ වගේම පඩි පෙළවල් ආශ්‍රිත ගමන් බිමන් වලදී උසස් ස්ථාන වලට ඇවිදීමේදී ලිස්සා ඇද වැටීම් හෝ පා පෙරලීම් වැනි දේවල් සිදු වෙනටත් රාත්‍රී දෙගොඩ හරිය කෙන්ඩ පෙරලීම් වැනි අපහසුතා තියෙන කෙනෙක් නම් ඒ සම්බන්ධව පරිස්සම් වෙන මාර්ග නීති
සම්බන්ධ මාර්ගාසිත හදිසි නීති වෙනි කරුණු කාරණා ඇතිවීමෙන් නීතිමය ප්‍රශ්න වලට මුහුණ පාන්නට වන බවත් ඔබට මතක් කරන්නට අවශ්‍යයි. ඉතින් ධනුලග්න හිමියනි හිමිකාරීනි සෑම සියලු දෙනාට හිසේ සිට දෙපතුල දක්වා ඇතිවෙන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි දුරින් දුර වේවා සිත සාන්ති උදා වේවා තුනුරුවනේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ඔබට නිරතුරු ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරන ගමන් වැඩසටහන නිමාවට පත් කරන්නම්. සුපුරුදු පරිදි මම පෝරින්ද ජ්‍යොතිෂ්‍යවේ YouTube නාලිකාව මෙන්ම ආයතනෙමි පාරම්පරික දෛවඥ දිනේෂ් කොරමන ඔබට දිගාසිරි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහන නිමාවට පත් කරනවා. යසස් ශ්‍රී වේවා.